අලුතෙන්ම බෝමු. අලුත් යබෝමු. ඕම හොඳයි. මේ ළමයි ආපු එක අපි බෝ. හොඳයි. කතා කරන්නේ. මම ගන්නේ ඊජෙක්ටර් වෙලා. කොහොමද මම මෙතන ඉන්නවා කියලා දැනගත්තේ? මම කවුරුද කියලා දැනගත්තේ? මම මෙතන මොනවා කරනවා කියලාද දැනගත්තේ? මම අහන්නේ ඒවට මට උත්තර ඕනේ. නෑ ඕනේ. ඔව් සර්. ඒ ප්‍රශ්න මොකටවත් උත්තර ඕනේ නෑ. දැන් අපිට අවතරේ තියෙනවා. හරි. අපි බොන ගමන් කතා කරමු. අපි බොන ගමන් කතා කරමු. මම අර ප්‍රශ්නට උත්තර ඕනේ නෑ. හැබැයි අපි කෙලින්ම කතා කරමු. ඇයි මෙතෙන් ආවේ? මොනවද කතා කරන්නේ? පක්ෂයේ ක්‍රියාකාරී සමාජය. ඒ පක්ෂයේ ක්‍රියාකාරී ඔව් සර්. ළමයෝ ඒ පක්ෂයේ ක්‍රියාකාරී ඒ පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයෝ නෑ නිලම්. නෑ සර් දැන් ඉන්නවා. දැන් තව වැඩි පිළිසක් ඒ පක්ෂේ ක්‍රියාකාරී සමාජය. ඒක හරි. දැන් නෙමෙයි. මම විශ්වවිද්‍යාල උගන්වන කාලේ වැඩිම තරුණ පිරිසක් ක්‍රියාකාරී හෙවත් සමාජිකයන් ලෙස ඉතියේ මේ මනන අද ඔය ළමින්ගේ ඒ පක්ෂේ සමාජිකයෝ ගොඩක් ඉන්නවා. මට තියෙන ප්‍රශ්නේ ක්‍රියාකාරී දෙකේ. ක්‍රියාකාරීද කියන එක මට ගැටලුවක් වෙන්නේ ඒ වචනේ ක්‍රියාකාරී හැටියට උඹලා හිටියොත් උඹලට ඒ පක්ෂේ වැඩි කාලයක් ඉඳලා වෙන්නේ නැහැ. ඒ පක්ෂේ ක්‍රියාකාරී සමාජිකයෝ නැහැ. ඒක කියන්නේ ඉහළ නායකයෝ ගන්න තීරණ වන්දනීයව ක්‍රියාත්මක කරන උඹලා ඒකේ යටත් වැටියු. ඒකයි මම කිව්වේ උඹලාගේ මේවල එහෙමනම් මාත්‍යක කතාවක් දැන් ඉඳලා වැඩක් නැහැ. ඒකයි. හොඳයි. කරන්න. යාපන්කෝ. දශක ගණනාවක් තිස්සේ දිගින් දිගටම පැවැතෙනා වූ මේ දේශපාලන ක්‍රියාවලියේ සමාජ අඛණ්ඩ ප්‍රගමනයට හානි කරන ජාතික හා ජාත්‍යන්තර බලවේගවලට කූඩක් ප්‍රාප්ති වෙන්න ඉඩ දෙන්න බෑ. ඒ හින්දා ඒව දිහා නිත්‍රාශීලීව බලා සිටීමට තවදුරටත් නොහැකි නිසා නිත්‍රාශීලීව බලා සිටීමට තවදුරටත් නොහැකි නිසා මට තව මේක නොවන වෙන වර්ගයකින් ට්‍රෑම් එකක් දුන්නොත් ඒ නිත්‍රාශීලී භාවයෙන් අවදි වෙන්න පුළුවන් මට හොඳයි. ඒක ඔයලා මට ඒ වගේ අමාරු මට හිතුණා සර් මේ ගති සර් ගන්න නැහැ කියලා. ප්‍රශ්නයක් නැහැ. කරන්නේ මොලවාගේ තරුණ පරපුරක් අරමුණක් වෙනුවෙන් කැප වෙනකොට අපිත් අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනේ ටික. හොඳයි. අපි කතා කරමු. හරි මේකයි. දශක ගණනාවක් තිස්සේ අඛණ්ඩව දිගටම පැවැතෙනා මේ සමාජ අමතක වෙන්නේ කොහොමද ළමයෝ? මන් තරුණ කතිකාචාර්යවරයෙක් හැටියට ඉන්නකොට උඹලා ඔක විශ්වවිද්‍යාලෙට මම ආචාර්යවරයෙක් හැටියට ඉන්නකොට උඹලා ඔක විශ්වවිද්‍යාලෙට දිනුවා. වයෝවෘද්ධ විශ්‍රාමික මහල්ලෙක් හැටියට
අද මෙතන ඉන්නකොට කරුණ උඹලගේ ආපහු මට ඕක දැන් ආන්න වෙනවා. ඒ නෙමෙයි ලබන. අලුත් දෙයක් කියපන්. අලුත් දෙයක් යෝජනා කරපන්. අලුත් දෙයක් කියන්නේ පෙර ගැහියලා. ඒකයි මං කියන්නේ. හරි සර්. අපේ පක්ෂ නායකත්වය අපිට උපදෙස් දුන්නා. අපේ පක්ෂ නායකත්වය අපිට ඔබතුමා කැමති ඕනෑම ආකාරයකින් මාත් මේ අපේ පක්ෂයේ කියලා දෙන්න කියලා. ඔබතුමාට අවශ්‍ය කරන ඕනෑම ආකාරයකින් අපිට ඔබතුමාට ඕනෑම විදිහට උදව් කරන්න පුළුවන්. උදව් කරන්න පුළුවන් නම් අපිට අද රැය වෙනකල් බොන්න පුළුවන්. ඒ වෙලාව මම යෝජනා කරනවා. අපි ඉඳගෙන ඒ නායකත්වයේ උපදෙස් පරිදි ඔබට ලැබුණු නියෝගය මත අපි බොමු. අපේ පක්ෂ නායකත්වය මේ රටේ අනාගතය වෙනුවෙන්, මේ රටේ දරු පරපුර වෙනුවෙන්, මේ රටේ ආර්ථිකය වෙනුවෙන් මේ සියලුම සමාජ සංස්ථාවන් ආයේ ප්‍රකෘතියක් වෙන්න ගන්න. ඔබතුමාව අපේ පක්ෂයට අරගෙන අපේ පක්ෂයේ ඉදිරිපත් කරලා ජාතික ලයිස්ට්රින් පත් කරන්න කියලා අපේ ආයතනතුමා අපිට දුන්නා. ජාතික ලයිස්තුවේ මාව නායකත්වයට ගන්න තරම් මම පජාතක වුණායයි කියලා කියන එක ගැන මම දුක් වෙනවා දරුවනි. සමාවය උඹලගේ සල්ලි වලින් අරක්කු දීලා ඒක මත්දලා උඹලට අගෞරවයක් කරනවා යයි උඹලා හිතනවා නම් මට සමාවයක්. උඹලා ඔය සල්ලි වියදම් කළේ දුගී දුප්පත් මිනිස්සු උඹලට කරු පරිත්‍යාග වල මුදලින් නම් මන් දුක් වෙන්නේ නැහැ. මොකද මිනිස්සු වලට ඔය සල්ලි වියදම් කරන්න ඇත්තේ රටට ජාතියට යම් මෙහෙවරක් කරන කෙනෙකුට හයියක් වෙන්න උඹලගේ තීරණ ගනීවි කියලා. එහෙම බැලුවත් නම් උඹලා ඒ මුදල වියදම් කළේ හොඳ තැනකට, හොඳ වැඩකට, හොඳ මිනිහෙකුට කියලා මට සන්තෝෂ වෙන්න පුළුවන්. ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයින් මේ දේවල් දේශය පිළිගන්න වියදම් කරන්න උඹලට දුන්නු සල්ලි වලින් නම් උඹලා මට බොන්න දුන්නේ මං දුක් වෙනවා දරුවනේ. ඒ නින්දිත මුදලින් මාත් උඹලත් එක්ක එකතු වෙලා සතුටක් බලයක් ලබා අපේක ගන්න. දරුවනේ මේ වරෙන් මං උඹලට හරි ආදරේ. මට දැනෙනවා මට පේනවා මේ රටේ අලුත් පරපුර හැටියට උඹලා අලුත් දෙයකට පෙළ ගැහෙනවා. අලුත් පරපුර මේ රටේ අලුත් විදියට හිතන බව මට දැනෙන්නේ. අපි වාගේ විද්වතුන් වැඩිහිටියන් එකතු කරගෙන ගමනක් යන්නට උඹලගේ නායකත්වයේ ගත්තු ඒ තීන්දුවට මම අනු කරනවා. සමාවෙලා මම මුලින් කරේ විහිළුවක්. උඹලගේ අරමුණ හරි. එක් වියති තරුණ බාල වැඩි උගත් පරපුර ඔක්කොම එකතු කරන තැනකට අද උඹලා ඇවිල්ලා තියෙනවා. අඩිය තියලා තියෙනවා. ආගේ වගේ දෙයකට මානසික පෙරලියකට වටිනා පණිවිඩයක් කියන්නේ නැහැ. කොල්ලෙක් වන්දනවා අවන්හලට එන හැන්දෑවට පොඩක් පුතා මේ වරේ උඹ තමයි මම හිතන මතු දවස ඒවාගේ ගිහිල්ලා රැක්ටි තියලා මහා නාදයකින් සුදුරු විම ජීවිතේ දුකුමගක ජීවිතේ දිතුලන්න ඒ සඳුරු වලන්හල අරමුණට ගෙරියන්න මෙහෙවරේ පුතා මෙහෙවරේ වරෙන් අපේ අවන්හලට ගාපන් උඹේ කීට ඇහෙන්න අපේ කොල්ල ඇහෙන්න අපේ කෙල්ල ඇහෙන්න අපේ සදෙන්ට වරෙන් පුතා